මාස දෙකකට විතර පස්සේ අලුත් ලොග් එකක් අරන් ආවා. නිදර්ශන ලොග් එකේ තියෙන්නේ මේ අම්ලිස ලංකාව වටේම ඉන්න ඉන්ස්ට්‍රක්ටිං අයට ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක ඩේ අවුට් එක ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. එන්නේ ඒකට ගියපු එකේ ලොග් එකක් තමයි නිදර්ශනයේ තියෙන්නේ. දැන් නම් අපි මේ ෂෙයාර්ඩන්ජ් පාර්කේ ළඟටම ඇවිල්ලා තමයි ඉන්නේ. එතකොට ඔය ඉස්සරහින් යන්නේ අනිත් දිස්ත්‍රික්ක වලින් මේ ඩේ අවුට් එකට එන වාහන. ඔන්න එහෙනම් කැලෑවක් මහින් අපි ආවා මේ ෂෙයාර්ඩන්ජ් පාර්ක් එකට. කෑ ගන්න මේක හැමම ඔබනෝ වීඩියෝ කරනවා. ඔව් වීඩියෝ එක සවුන්ඩ් එක. ඔව්. බැටි මුලකවත් පැටලලා වැටෙනවා. පළවෙනි ඇඩ්වෙන්චර් එක. මේ හායි ගියා. හරිම නෙගටිව් හායි. මොනවද දන්නේ මේ වීඩියෝ කරන්නේ මේකේ. පස්සේ දාලා පස්සේ ගියා කියලා. ඒක තමයි ඉදත් කවමාට. අර කවුරු ගෙස් කරන්න මම හිතන්නේ කියන්නේ චේන්ජ් කරන්න. ලොකු ගානක් ඉදම් කළා මේ ස්ථාලා මේක හිතුවෙන් ආසාවට කැමරාවට පෙන්නනවා ඉතින්. දෙකක් දුන්නා ඊට හිතයි කියලා. මට කවුරුත් නෑ අර මල්ලිලා දෙන්න දන්නේ නෑ. ඒක තමයි. අපිට මලක් හම්බුණා. ආයි අපිට පොඩ්ඩක්. ලස්සන මලක්. අතියන්ත. අපි ඇඳුම් එහෙම චේන්ජ් කරගෙන ඉවරලා මේ ඉස්සෙල්ලම අපිට වෝම් අප් එකක් වගේ එකක් තමයි තිබ්බේ. වැඩෙන්නේ නැද්ද? ඩීජේ එක දාන්න පස්සේ දැන් අනිත් ගැටේ සර්කල් එකේ ළඟට ළඟට සර්කල් එක ළඟ දෙන්න. ඔය ටයිප් එකක් තිබ්බා. ඕන් කොල්ලේ ස්ටොප්. සයිලන්ස් එක. බ්‍රේක් කරලා ඇක්සලරේටර් පාලනට ඉවරයි කියන්නේ. සයිලන්ස් එක ජම්ප්. සයිලන්ස් එක. ජම්ප්. සයිලන්ස් එක වෝ. ඉතින් කියලා ඉමකට ෆෝන් එක ඒ අලුත් අය අවුම සපෝට් එකට අපි උදේ ඉස්සල්ලම එද්දි මේ නෙළුම් මලක් එක්ක වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඊට පස්සේ අපි වෝම් අප් එහෙම කළා මහන්සි වෙලා ඊට පස්සේ මේ ආයේ අපිට ඩ්‍රින්ක් එකක් දුන්නා. නැද්ද? නොහම ඉඳලා අපි ඔක්කොම මේ ඩී ටීම් එකේ තමයි හිටියේ. මේ ඊට පස්සේ අපේ ටීම් එකට හම්බුනේ මේ සිප් ලයින් එකේ යන්න. එයා කැමති ගොඩක් අද දවස ගැන මොකද හිතන්නේ? උද්‍යෝගයෙන් හිටිය ඔය මොනවද අනේ මේ නහය ඇති ෆෝන් එකකින් ඔන්න ඔහම ඉද්දි මේ අපේ සර්ුත් ආවා. අන්තරස්. ඒකෙන්ද ඒව කරන්න එපා. මොකද සෑම දෙයක්ම දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ පුතේ. C team එකේ අය මේ C
සිප් ලයින් එකේ යනකම් D ටීම් එකේ අය මේ කණ්ඩායම් දෙකකට බෙදලා කේබල් බැලන්සින් වලට ගියා. ඒකෙදී දෙපැත්තෙම කට්ටිය එනවා. අර මැදි මාරුවේදී තමයි පොඩ්ඩක් බැලන්ස් එක තියාගන්න. පොඩ්ඩක් නෙවෙයි මැදි මාරුවේදී මේ තමයි ගොඩක්ම බැලන්සින් එක තියාගන්න. දැන් ඊනකට තියෙන්නේ මේ අපේ කැන්ඩි සෙට් එක කේබල් බැලන්සින් යන ඒවා තමයි. මේ නම් දැන් යන්නේ මං හොඳද? ඔයගොල්ලන්ගේ පැත්තේ මේ එක්කෙනා ඉති පොඩ්ඩක් සපෝට් කරන්න. Come on Vimal, come on. Come on. ඔයා ඉන්නවා ඉන්න. නියමයි. තව පොඩ්ඩයි. බය වෙන්න එපා, ටක් ගන්න. කලබල කරගන්න බෑ එක තැනදී එක්කෙනෙක් මාරු වෙන්නකෝ එමේන. එක්කෙනෙක් මාරු වෙන්න මේ අයියේ මේ පැත්තේ අයියේ මේ පැත්ත කකුල තියන්න. අरे තව පොඩ්ඩයි Vimal, come on. අපේ පැත්තේ ඒක ගන්න. අපේ තෙහානි තමයි කිසිම වරක් නැතිව මේ හොඳටම ගියේ. නේද තෙහානි? තෙහානි තව පොඩ්ඩයි. මේ සර් බලන්න ගත්තන. ඊට පස්සේ අන්න දැන් අපි ලෑස්ති වෙන්නේ මේ අපේ සිප් ලයින් එක යන්න තමයි. සර් ලොග් එකක් කරන්න කියන නිසාම ඔන්න මම කළා මේ අපේ ලංකාවේ පළවෙනි. ඒ කියන්නේ බයෝ වලින් 2025 ලංකාවෙම පළවෙනි. ඒ කියන්නේ දිනාර්. දැන් තමයි ඔන්න දැන් යන්න ලෑස්ති වෙන්නේ. මේ පොඩි බ්ලොග් එකක් කරන්න බැරි කාලා මේ දිනේ පතන මේ Oh.
ජයම්ම ගන්නවද? හොඳයිද බලන්න වීඩියෝ? දැන් තියෙන්නේ මේ අපේ සෙට් එක රිප්ලයින් එකේ යන්නේ. යන්න දෙන්න. කියන්න බලන්න අදහස් බයයිද? පිට් එකේ ඉන්නේ. විමල්කා බය නැහැ. පොඩ්ඩක් බයයි. කෝ ගියානේ. ෂෝයිද? සෝයි. ඒක මේ අද්දින් බය හිතනවා නේද කියන්නේ. චියයි කුදුනේ. Kenapa Mbak Dina? Kenapa? Oh, kenapa? Tiada guna ke? මේ වීඩියෝ ගන්න මල්ලි ඔහම සද්ද දැම්මට හොඳට මේ පොඩි බයක් තිබ්බා ඒත් මේ යා ඉච්චරම් බයක් තිබ්බේ නෑ කියන්නේ අර උඩට නගිද්දි උඩට නැගලා ඉද්දි ටිකක් බයයි අර මැදින් යද්දි නම් එච්චර අවුලක් නෑ. Low battery charge your phone. ඊට පස්සේ ඔන්න ඔය පාරුවේ නැගලා එන්නේ මන් හොඳද මම අර කියන්නේ අර පැත්තට ගිහිල්ලා එද්දි පාරුවේ එද්දි තමයි මේ අර උඩින් යනවට වඩා බයයි ඒකේ අද අර බැලන්ස් එක තියාගෙන අර විදිහට යන්න.
ඔරුවෙනකොට බයි දෙනවා. ඔව් සිරාවට ඔරුවෙනකොට බයි දෙනවා අරගෙන නඩු. ඔය දෙයක් අතර ප්‍රමුදිතත් ඉන්න එයාගේ වීඩියෝ එක ගන්න බැරි වුණා අපිට ඒක තමයි. එයාගේ මූණ පේන්නේ මෙතනින් විතරයි මට. ආවින්නේ නේ මෙතනින් මූණ පේනවා. ගිහට පස්සේ මොකක්ද වෙන්නේ? මොනවද වෙන මෙතන? ඔයාගේ වීඩියෝ එක ගන්න බැරි වුණා දැක්කේ නෑ. යනවා. ඒ කොහොමද පේන්නේ නැහැ. චුට්ටක් පේනවා ඉතින්. අක්කන්නේ? මල්ලි ළඟ ඔයාගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මගේ එකක්ද? එයාගෙන් ඉල්ලගන්න. මේ උඩට යාඩි ගම් වයි හිතනවා. ඒක පල්ලහැට ඇද්දි අවලන්නේ නැහැ. මෙතනින් වැඩේ කරන්නේ. ටික අතරන්නේ 140 නගින්න. 140 නගින්න. 140 පාලු බා. ඒ වගේ බාර නෙමෙයි ප්‍රශ්න තියෙන අර මේවට හරියට සෙට් වෙන්නේ නැද්ද? එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ බොරුව. ඔව්. බොරු කිව්ව වෙන ගාන ගියා කිව්වා. බොරු කිව්ව වෙන ගාන. දරන්නේ? බොම් එහාට යන්නේ මේකට වීඩියෝ කරගන්නවා. දෙක අත මුණ දෙනවා. ඔව්. අර ගොල්ල අරන් ලැබිලා මේ හෙට එන්න මොකද්ද කරන්නේ මේ ඔන්න ඔහම තමයි අපේ සෙට් එක මේ සිප් ලයින් එකේ ගිහිල්ලා ඉවර කරේ. ඔය ඊට පස්සේ කැමරාවක් එහෙම අරගෙන යන්න ලෑස්තිලා ඉන්නේ අපේ ඉන්ස්ට්‍රක්ටිං අය වගේම අනිත් ක්ලාස් වල ළමයි හැමෝම වගේ ගොඩක්ම දන්න වන්ද කියලා අනිත් නගර යන්න ලෑස්තිලා ඉන්නේ. අන්න ඔහම ඒකත් ඉවර කරලා අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ දවල්ට කන්න. මේ මගේ නේල්ස් කහ වෙයි කියලා බයට මං එයාලගේ හැන්ඩකුත් ඉල්ලගත්තා මට කන්න. හේ මේ ෂෝ එකට එහෙම නෙමෙයි හොඳට. මේ ඉන්න බැලුව කරු තව ඒ වැඩි පුරක් ඇද්ද පානවා වීඩියෝ කරගන්න පට්ට කර වෙලා මේ දාඩිය දාලා ඔන්න මම කනවා කියලා වෙන්නනවද?
කලකුණ සලකුව අද උදේ ඉඳන් මේ ඇති වෙනකම්ම සර්ව දැක්කා. ඔන්න ඔහම ඩෙසර්ට් එක එහෙමත් කාලේ කරලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා මොකද වෙන්නේ කියලා අපි බලමු. ඕ දාන්න මෙපා මල්ලිකා වෙනම සුන්දර නේ ඉතින් පුතරියන් අනේ දැන් ඔන්න යන්න ඉවරයි මේ සෙවරිනෝ හරිද අපි අරගෙන ඊට පස්සේ අපි සර්ට එහෙම කතා කරලා මේ නුවරට යන්නත් ඕන නිසා මේ අපි ඔක්කොම මේ DJ එකට එහෙමනම් ඉන්න බැරි වුණා. අපි මේ චේන්ජ් කරගෙන අන්න යන්න තමයි අපි ඔය ලෑස්ති වෙන්නේ. දැන් යනවා ගෙදර බයි බයි යන්න නැද්දනේ පොස්පොන් කරාද තරහ වුණාද අර ඉන්නේ කවුද? ඔය ඉන්නේ අපේ ගර්ල්ස්ලා තුන්දෙනා. හන්ද මේ ඉන්නේ කවුද? ගේ වැටුන් නැති වුණොත් එහෙම මං හිතන්නේ මේ ඔන්න ඔහම යද්දි ෆොටෝ ෂූට් කරලා ඔන්න අපි නුවර එන්න තමයි ඇස්ති වෙන්නේ. ස්වර්ගස්ත නෙවෙයි කේබල් එක නෙමෙයි වෙන්න ඇතිනේ. ඒකනේ. ඒකද? ඩබල් කේබල් තිබ්බේ නෑනේ. ඒක නෑ. ඕනේ. ඔව් ඒ අපි. එකගනේ දුව ඔක්කොට. ඔයගේ මූණ වැදිරට. මේව අල්ලලාගෙන ඊට පස්සේ අන්න අපි මේ හවසට මොන හරි කන්න තැනකින් නැවතුවා. මල් උණු මිරිස් එක්ක කන්න. ඔන්න ඔහම කාලේ ඉවර වෙලා මේ ෆොටෝ ෂූට් ගහලා අය
නිවර ආවා. ඔන්න ඔහොම තමා එදා දවසේ කියන්නේ මේ සෙනසුරාදා ගත වුණේ. එහෙනම් අදට මේ ලොග් එක මෙතනින් ඉවර කරන්න. හැබැයි මේ තව ලොග් දෙකක්ම එන්න තියෙනවා. එකක් නම් එඩිට් කරලා තියෙන්නේ. ඒකත් ඉක්මනටම අරන් එන්නම්. එහෙනම් අදට මම ගිහලා එනවා. අන්තිම අදට ලොග් එක ඉවරයි.